සුළු දෙයක් තියෙන වැඩේ ඉස්සලා මේ මගේ ක්ලයන්ට් කෙනෙක් වැඩක් කරගෙද්දී මෙයාගේ අපි පින්තූරයක් ගාව මේ ලී ජෙන්කින්ස් කියලා පොරක් අපි මේ පින්තූරයක් කරන් මෙතන දාගමු ට්‍රාන්සිෂන් එක පෙන්වන්න මම මෙතන ෆොටෝ එකක් දාගත්තා මේක අපි සෙන්ටර් කරගමු ඉෆෙක්ට්ස් පැනල් එකට ගිහිල්ලා පොසිෂන් ගිහිල්ලා අපි වැඩි කරගත්තා දැන් තින ගන්නට මෙතන තමයි දැන් ට්‍රාන්සිෂන් එක දාගන්න ඕනේ මේක අපි ඉස්සරම ගන්න ප්‍රමාණය තමයි ට්‍රාන්සිෂන් වල ඩිෆෝල්ට් ට්‍රාන්සිෂන් එක පාවිච්චි කරන. ඒක නිසා අපි මෙතන මැදට ගිහිල්ලා මෙන්න මේ අයිකන් එක මේ රතු පාට නිකන් මේ ඇරෝ එකක් එක්ක තියෙන අයිකන් එක ආවම රයිට් ක්ලික් කොබලා ඇප්ලයි ඩිෆෝල්ට් ට්‍රාන්සිෂන් එක බලන්න පුළුවන්. ඩිෆෝල්ට් ට්‍රාන්සිෂන් එක තමයි මේ නිකන් මේ ෆේඩ් වෙලා මේ යන එක. ඔයාලට පේන ඇති මේක මෙහෙම අයිනෙන් අල්ලලා අපිට දිග අඩු වැඩි කරගන්න පුළුවන් ට්‍රාන්සිෂන් එකේ ස්පීඩ් එක. ආය අන්ඩු කරා මම ඒක. ඕක තමයි ඩිෆෝල්ට් ට්‍රාන්සිෂන් එක යූස් කරගන්නේදී මේක අයින් කරගන්න ඕන අපි කරන්න ඕනේ ඒ ට්‍රාන්සිෂන් එක ක්‍රොස් ඩිසෝල්ව් කියන එක ඔබලා ඩිලීට් දෙන්න තියෙන්නේ. දැන් ට්‍රාන්සිෂන් අයින් වුණා. ඊළඟට ඉෆෙක්ට්ස් කන්ට්‍රෝල් පැනල් එකේ තියෙනවා මම මේක දැන් ඉස්සෙල්ලා පාවිච්චි කරලා බලුවා වීඩියෝ ට්‍රාන්සිෂන් කියලා ඩ්‍රොප් ඩවුන් එක. මේක ඔබලා වයිප් මේ තියෙන තනිකර මේ ප්‍රීමියර් ප්‍රෝ වල එන අනිත් ට්‍රාන්සිෂන් සෙට් එක මේක අපි වයිප් එක දාගමු. මෙතන තියෙන ඕන එකක් අපි චූස් කරලා දාගන්න පුළුවන්. එතන දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා පේනදී වයිප් ට්‍රාන්සිෂන් එක වැඩ කරන විදිය. ඒකත් අර වගේම මෙහෙම අයිනෙන් අල්ලලා මෙහෙම ඇද්දාම මේ වම් පැත්තට ඒක ස්පීඩ් එක වැඩි වෙනවා. ආය අන්ඩු කරා. තව විදියක් තමයි මේ ට්‍රාන්සිෂන් වල අපි ඊට කැලි වැලි වෙනස් කරන්න ඕන නම් අපි ට්‍රාන්සිෂන් එක සිලෙක්ට් කරලා ඉෆෙක්ට්ස් කන්ට්‍රෝල් පැනල් එකට යන්න ඕනේ. ඔයාලට උතර පේනවා මෙතන පොඩි පොඩි ඇට්‍රිබියුට්ස් සෙට් එකක් තියෙනවා. අපි මෙතන පැනල් එක ලොකු කරගමු. එන්න ඊට පස්සේ මේ කැලිබරිටි එකක් තියෙනවා පේනවා මෙතන වටේටම. ඒක තමයි මේ වයිප් ට්‍රාන්සිෂන් එකේ තියෙන මේ පොඩි ඇට්‍රිබියුට් එක කොයි පැත්තෙන්ද එන්නේ කියන එක. මේක යබුවම ඔයාලා පේන ඇති ට්‍රාන්සිෂන් එන්නේ වම් පැත්තේ උඩ ඉඳන් දකුණු පැත්තේ පල්ලෙහා බිමට. මේක ප්ලේ කරලා බලමු. ඒ අපි ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි කරගමු. ඒක තමයි වයිප් ට්‍රාන්සිෂන් එක. තව අපි ක්ලික් කරලා ඉෆෙක්ට්ස් කන්ට්‍රෝල් එකට ගිහිල්ලා ඔයාලට මෙතන ඩියුරේෂන් එක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන බෝඩ් එකට විඩ්ත් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ එන එකේ බෝඩ් එක තියෙනවනේ මෙන්න මේ කෑල්ලට ඒකට අපිට විඩ්ත් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට ඝනකමක් වගේ දෙන්න පුළුවන්. ඒ ඊට අපිට ඕන පාටක් දෙන්නත් පුළුවන්. අපි සුද්ධාගම ඒතර හොඳට පේනවා. අන්න පේනවා. දැන් ෆුල් ප්‍රොෆෙෂනල් විදිහට තියෙන බන් වයිප්. ඔහොම තමයි ප්‍රීමියර් ප්‍රෝ ඇතුලේ ට්‍රාන්සිෂන් එකක් දාගන්නේ ඉක්මනින්. ඔයා මොකක්ද දෙයක් ඉගෙන ගත්තා නම් අපිට සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න. ජය වේවා.